සුබ දවසක් සියලුම දෙනාට. තම්බ්නෙල් එකේ තියෙන විදිහට ෆොටෝ එකක් හදාගන්න විදිය ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒක කරගන්නේ Pinterest ටැබ් එකට යන්න. අපි සර්ච් කරගන්න ඕනේ සර්ච් බාර් එකේ යට තියෙනවා සර්ච් අයිකන් එක. ඒක ක්ලික් කරලා උඩින් සර්ච් කරගන්න background color image කියලා. මේ විදිහට සර්ච් කරලා අපිට කැමති ෆොටෝ එක තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න දකුණු පැත්තේ උඩින් තියෙනවා ටික් තුනක්. ඒක ක්ලික් කරපුවාම ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා දිනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ PicsArt ටැබ් එකට. මේ ඇප් එකේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක සිලෙක්ට් කරලා යට බාර් එකේ තියෙනවා දකුණු පැත්තට යනකොට ෆිට් කියලා එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය සයිස් එක තෝරන්න තියෙනවා. 16:9 කියන සයිස් එක තෝරන්න. තෝරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ෆොටෝ එක zoom කරගෙන ඒක edit කරගන්න ඕනේ. ඊට පස්සේ දකුණු පැත්තේ උඩින් තියෙනවා හරි ලකුණ. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙනවා effects කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම තියෙනවා blur කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒකේ පළවෙනිටම තියෙන blur කියන එක ඔබන්න. මේක තව පාරක් ක්ලික් කරපුවම තියෙනවා අපිට blur කරගන්න ප්‍රමාණය. මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න පුළුවන්. මම 38ට වගේ තියාගන්නවා. ඊට පස්සේ හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණු පැත්තේ යට තියෙනවා add photo කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි ඒකට add කරගන්න ඕන ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි මේක සිලෙක්ට් කරගන්නවා add කරන ෆොටෝ එක. ඊට ඒක zoom කරගන්න පුළුවන්. මේ ෆොටෝ එකේ අපිට දෙපැත්ත මාරු කරගන්න අවශ්‍ය නම් යටින් දෙන crop කියලා icon එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙනවා යට rotate කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා left right. අපිට ඒක අවශ්‍ය ප්‍රමාණයට ඕන එකක් කරගන්න පුළුවන්. ඊට හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි erase button එක ක්ලික් කරලා ෆොටෝ එකේ අවශ්‍ය නැති කොටස erase කරගන්න ඕනේ. මේක erase කරගෙන හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් අපිට ස්ටිකර් එකක් ඇඩ් කරගන්න අවශ්‍යයි නම් ස්ටිකර් වලට ගිහිල්ලා සර්ච් අයිකන් එකෙන් සර්ච් කරගන්න paper png කියලා. අවශ්‍ය කරන PNG ෆොටෝ එක සිලෙක්ට් කරගෙන ඒක අවශ්‍ය දෙනින් එඩිට් කරගන්න. ඉතින් හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේක කරන්න තියෙන්නේ ෆොටෝ එක තවත් ලස්සන කරගන්න ඕන නම් ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා මෙතන තියෙනවා අපි කලින් ඇඩ් කරගත්ත ඒවා රීසෙන්ට් එකේ. එහෙම නැත්නම් ඔයාලා යන්න කලර්ස් කියන එකට. ඒකේ තියෙනවා කලර් ස්ප්ලෑෂ් කියලා. ඒකෙන් කරන්නේ black and white කරන එක. එහෙම නැත්නම් ඔයාලා යන්න ඕන ආටිස්ටික් කියන එකට. ඒකට ගිහිල්ලා පැටල් 1 කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. මේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් තෝරද්දී පැටල් 1 කියන එක දාපුවාම ෆොටෝ එක ක්වොලිටි අඩු වෙනවා. ඒක නිසා ඒ පැටල් 1 කියන එක දාන්න එපා. ඒක සිලෙක්ට් කරලා ඔයාලට ඒක අයින් කරගන්න ඕන නන් කියන එකක් තියෙනවා වම් පැත්තේ. මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා හරි ලකුණ ක්ලික් කරලා ෆොටෝස් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක අපේ ගැලරියටම සේව් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ PixLab එකට යන්න. PixLab එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලට තියෙන්නේ thumbnail size එක තෝරගන්න ඕනේ. දකුණු පැත්තේ උඩින් තියෙනවා 33. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙනවා image size කියලා එකක්.
ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ කස්ටම් කියන එක ක්ලික් කරලා YouTube thumbnail කියන එක තෝරලා ඕකේ දෙන්න. new text කියන එක delete කරගන්න. ඊට පස්සේ අපිට ෆොටෝ එක add කරගන්න පුළුවන්. වම් පැත්තේ උඩින් තියෙනවා ප්ලස් ලකුණක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙනවා from gallery කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි edit කරගත්ත ෆොටෝ එක තියෙනවා උඩින් මේක ක්ලික් කරගන්න. හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ යට බාර් එකේ තියෙනවා ඒ අකුර. ඊට එහා පැත්තෙන් පොඩි කොටුවක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේකේ size එක 174ට තියෙන මේක 100ක් දාගන්න. දාලා හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මේ ෆොටෝ එක ලොක් කරගන්න නැත්නම් එහෙම යනවා. ඊට පස්සේ තියෙන අපිට ටයිටල් එකක් ඇඩ් කරගන්න. ඒ යට බාර් එකේ තියෙනවා ඒ අකුර. ඊට පස්සේ ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ටයිටල් එක FM අපේ Unicode වලින් ටයිප් කරගන්න ඕනේ. අපි Chrome browser එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ FM අපේ Unicode කියලා. ඊට පස්සේ උඩින්ම එන වෙබ්සයිට් එක ක්ලික් කරන්න. මෙතනින් අපිට අවශ්‍ය කරන ටයිටල් එක ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ටයිටල් එක ටයිප් කරගෙන අවසන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන තියෙනවා copy කියලා එකක්. ඊට පස්සේ copy ඔබන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ Pixlab app එකට. new text කියන එක දෙපාරක් ක්ලික් කරලා අපි copy කරගෙන ආව එක මෙතනින් paste කරන්න. ඊට පස්සේ අපිට font කියලා එකක් බලා ගන්න පුළුවන්. font එකෙන් අපි කැමති font එකක් තෝරන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මේ font එක size එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ටයිප් කරගත්ත මේ ෆොන්ට් එකම යටින් කොපි කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට ඒ වගේම තවත් එකක් එනවා. ඒක ඩබල් ක්ලික් කරන්න. ඊට අපි කරන්න ඕනේ ඉතුරු ටයිටල් එකේ ඉතුරු කොටස දාගන්න එක. විදිහටම ආයෙත් කොපි කරගන්න මේ ෆොන්ට් එකම. ඊට පස්සේ අපි ටයිප් කරගත්ත ෆොන්ට් එකේ ඉතුරු කොටස දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ෆොන්ට් එකක් දානවා නම් මේ විදිහට ටයිප් කරගෙන ඒකටත් අවශ්‍ය කරන ෆොන්ට් එක අපි තෝරගන්න ඕනේ. ෆොන්ට් වලට ගිහිල්ලා my fonts වලට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ෆොන්ට් එක තෝරගන්න. මේකට අපිට කලර් එකක් ඇඩ් කරගන්න අවශ්‍යයි නම් කලර්ස් වලට ගිහිල්ලා මේක අපිට අවශ්‍ය කරන අකුරු සිලෙක්ට් කරලා මේ විදිහට අපිට ඕන කරන කලර් එක සිලෙක්ට් කරන්න මෙතනින්. ඒ සිලෙක්ට් කරලා ඕකේ ක්ලික් කරන්න. ඉතින් මේ ෆොන්ට් එකෙන්ම අපිට තවත් ෆොන්ට් එකක් අවශ්‍ය නම් ඒක කොපි කරගෙන ඒකට ඕන කරන එක ටයිප් කරගන්න ඩබල් ක්ලික් කරලා මම මේ විදිහට ටයිප් කරගන්නවා.
අපිට මේ non stop කියන එකේ අකුරු එක ළඟ වැඩි වගේ කියලා හිතෙනවා නම් ඒක අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා ස්පේසින් කියලා එක අයිකන් එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා අපි මේ බාර් එක 100ට අපිට අවශ්‍ය ගානට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් අඩු වැඩි කරගෙන හර ලකුණු ක්ලික් කරන්න. දැන් අපිට අවශ්‍ය කරන ටයිටල් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකට අපි හදාගත්ත ලෝගෝ එකක්, ෆොටෝස් එකක්, PNG වගේ තියෙනවා නම් ඇඩ් කරගන්න. අපි මේ ටික ලොක් කරගෙන ඉමු. ඊට පස්සේ ආයෙ new text වලට යන්න. ඊට පස්සේ මේකේ ටයිප් කරගන්න HD video කියලා. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ මේකේ යටින් තියෙන background කියලා එක ක්ලික් කරන්න. ඒක enable කරගෙන ඒ කලර් එක විදිහට දෙන්න රතු පාට. ඊට පස්සේ හර ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ fonts වලට ගිහිල්ලා මේකටත් fonts එකක් add කරගන්න. ඊට පස්සේ okay ක්ලික් කරන්න. මේකේ ආයෙත් background වලට ගිහිල්ලා left padding කියන එක අපි 15ට දාගමු. right padding එකත් 15ට දාගමු. ඊට පස්සේ radius කියන එක 100ට 2ට වගේ දාගෙන top padding කියන එකත් අපිට අවශ්‍ය කරනට 6ට වගේ දාගමු. bottom padding කියන එකත් 6ට දාගමු. ඊට පස්සේ හර ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ මේක අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට පොඩි කරගෙන මෙහෙම අයිනෙන් තියාගන්න පුළුවන්. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රතු පාට නැතුව ඔයාලට වෙන කලර් එකක් දාගන්න අවශ්‍ය නම් ඒක අපිට දාගන්න පුළුවන්. ආයෙත් බෑග්ග්‍රවුන්ඩ් වලට යන්න. ඊට පස්සේ කලර් කියන තැන අපිට කලර් සිලෙක්ට් කරන්න පුළුවන් අවශ්‍ය එක. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන ෆොන්ට් එකේ කලර් එක අපිට කොටසක විතරක් වෙනස් කරගන්න ඕන නම් කලර් කියලා වෙනම තියෙනවා. කලර් කියන එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන කොටස සිලෙක්ට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඒකට කලර් එකක් මෙහෙම දාගන්න පුළුවන්. අපිට කැමති එකක් ඒක දාගන්න පුළුවන්. මම මේකේ H අකුරට විතර රතු පාටින් දාගන්නවා. V අකුරටත් දාගන්නවා. මේ විදිහට සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය කරන එක සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ හර ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ ඇඩ් කරගත්ත එකත් අපි ලොක් කරගමු. දැන් අපේ ෆොටෝ එක හදලා ඉවරයි. මේකට ලෝගෝ එකක් ඇඩ් කරගන්නෙත් වම් පැත්තේ උඩින් ප්ලස් ලකුණ තියෙනවා. ඊට පස්සේ from gallery වලට යන්න. ඊට පස්සේ අපි ෆයිල් එකෙන් තෝරගන්න ඕනේ අපේ ලෝගෝ එක තියෙන PNG ෆොටෝ එක. ඒ විදිහට තෝරගෙන ඒකත් මේ විදිහට ඒක තෝරගත්තාම මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න යනවා අපිට අවශ්‍ය විදිහට. ඔයාලට සර්කල් එකක් විදිහට අවශ්‍ය නම් මේ සර්කල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ අවශ්‍ය කරනට මෙහෙම එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ හර ලකුණ ක්ලික් කරන්න. දැන් අපිට මේ ෆොටෝ එක අවශ්‍ය නැහැ. මේ විදිහට තමයි thumbnail එකේ තිබ්බ විදිහට ෆොටෝ එකක් එඩිට් කරගන්නේ. එහෙනම් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මතක ඇතුව channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුතින් දාන වීඩියෝ දිගටම බලන්න.